තේ ගස්වල. තේ ගස්වල මුල් තියෙනවනේ. මුල් එහෙම උගුල් වල පොඩ්ඩක් පල් කරලා හරි පල් කරන්න නැත්නම් විකුණනවා මාර ගණන් මේ. කොළවල. මේ පැතිවල. දැන් ඔය මල්ලි අර ලී කොටයක් තියෙනවනේ මැද්දේ අර කීසල වෙච්ච මෙච්චර තනි ලී කොටයක් ඉසි හැඩයක් නේද? 1500 රුපියල් වරන් තින්නේ. ඒ කියන්නේ මේ මේ පාදුක්ක පැත්තේ කොහෙද ඔයක් තියෙනවා එතන ඉන්න කොල්ලෝ ඒව එකතු කරනවා. ගහගෙන එනවා. එහෙම විකුණනවා. ඒවත් තමයි ජොබ් කියන්නේ. මාර වැඩ කොල්ලෝ කරන්නේ දැන් ගා. මාකන්ට මාරක කරලා විකුණුවා. ඔව්. මතලා කළා නෙමෙයි. මේ නිකම් ඔය විකුණනවා නේ. විකුණනවා. තේ මුල් ඊට පස්සේ යෝහල්ලාගේ දගියා මෙහෙ නෑ තේ මුල් ටිකක් වගේ. එයා ෂේර මේ යෝහල්ලාගේ තාත්තා කිව්වා මේ තේ මුල් ගලවනවා කියන්නේ මෙහෙමයි. වත්තු විකුණනවානේ. වත්ත විකුණද්දී ඩෝසර් ගන්නවා. ඩෝසර් කරද්දී තේ මුල් ගෑවුවාම මේ වගේ මුල් නම් එතනකින් මුලක් වා ගන්නවා කිව්වා. එක පාට් එකකට හොයන්න නැහැ කියලා. එහෙම ගොවන්න නැත්නම් මේ සාමාන්‍යයෙන් අවුරුදු 5ක් යනකොට ඒ කරලා කාලයක් ඇද්දනේ. ඒතර මුඩ පිටි වල බට්ටේ ගන්නදී අටට එනවෙන් බට්ටේ ගහ හරි අඩුනේ. ඔව් ඒගොල්ලන්ගේ තාත්තත් කිව්වා. මේ ඕකට වාට හරියන්නේ ඇටතේ කිව්වා. ඇටතේකේ මුලින් තමයි ඔක ගන්න ඕනේ. ඒක මුල හරිය. බට්ටේක මුල හරිය නම් ගලව. ඇටතේල ගහව කරන සාමාන්‍ය අපෝ තියෙන खराब भाग के कहा होगा එහෙයි खराब වෙච්චා මොකද ඕනේ කැපුවේ නැත්තම් ওই ගහ ওই තේ ගහ කියන එක ලංකාවේ ගහ නෙමෙයි ඔය චීනේ හෙදිච්ච එකක් නේද නෑ මැලේසියා නෑ මම මේ වෙලෙක චීනේ කියලා ඒ සුද්ද ගිහිල් සුද්ද ගිහිල් හොරගම් කරා මේක. ඒ කියන්නේ කාලයකට කලින් ලෝකෙ කොහෙවත් තේ තිබිලා නැහැ. සුද්ද බොන්නේ චීනෙන් කියන්නේ නේද මැලේසියාවෙන් හොගෙන ඒ රටට ගිහිල්ලා හොරගම් කරා. මුන්ගේ තින්නේ හොරකම් ගෙඩියමනේ තින්නේ. හොරකම් කරන් ඇවිල්ලා මේ ලංකාවේ පැලකලා තියෙනවා. සමහර වෙන්න පුළුවන්. කුක්කවල ඉස්සල්ලාම කෝපි නියම කෝපි හරිය නැතිනම් තේරම තේක හරිය. මේ කෝපි වලට පස්සේ අර ඉස්කෝලේ ගලු ගන්නේ කෝපි ඊළඟට සින්කෝන ඊට පස්සේ තේනේ සින්කෝනත් හරි ගියානේ සින්කෝන කියන මොනවා කියන්නේ නෑ සුද්දායිල මුලින්ම කෝපි දැම්ම සින්කෝන දැම්ම එහෙම නේද කියන්නේ ඉස්කෝලේ ගන්නන්නේ සින්කෝන මන්දන්න කෝපි දාලා කෝපි හරිය නැතිනම් තමයි තේරෙන්නේ කෝපි හරි ගියේ නෑ නේ බෙද ලෙඩක් හැදුවා නේ බලමු සින්කෝන කියන්නේ මොකද්ද කියලා නෑ සින්කෝන කියලා මැලේරියා රෝගය සඳහා භාවිතා කළ සින්කෝන ගසේ පොත්ත 1860 ගණන් වල අක්කර 65000ක් වල තියෙනවා 1882 අක්කර 65000 මේ බෙහෙත් සඳහා භාවිතයට ගන්න ශාකයක් ජාවා රටේ සින්කෝනා බෙහෙතකට ගන්න ගහක් මැලේරියා රෝගවල බෙහෙතකට ගන්න ගහක් වේ ඒක හැමදාම තින් තේ කෝපි වගේ කන බොන දෙයක් නෙමෙයිනේ මාකට් එකට නිසා වගාව නවත්තන්න මාර වගාවල් තියෙන්නේ නේ දන්නේ නැතිව සින්කෝනා කියලා එකක් තියෙනවා මට මතක් වුණේ දැන් මේ කතා කරන්නේ ඉස්කෝලේ උගන්වනවා මුලින්ම තේ කෝපි ඇව්වා කෝපි හරි කියන දා සින්කෝනා ඇව්වා ඒකත් හරි කියන දා තේ වවන්න එකක් තියෙනවා උගන්වනවා ඉස්කෝලේ සින්කෝනා කරනවා මම දන්නවා මේ පහතරට ඇත්තු ඉන්න සීන් එක වයින්කෝ දැන් මේ අලුතෙන් මේ වාට මතකද කාලයකට කලින් අවිස්සාවිලි වල්ලලි එක හොයාගත්තා වත්තකින් මතකද මතකද ඉන්නේ කාටවත් මතක නැහැ මේ එහෙම කියන්නේ පැත්තෙන් එනවනේ රබර් රතු දිගේ දැන් කොළඹ දිස්ත්‍රික්කේ නේ අවිස්සාවිලි කියන්නේ එතනත් වල්ලලි එක්ක හොයාගත්ත කියන්නේ හැමදාටම වල්ලලි එනවනේ ශිරෝන් අංකල් මීරික මේ පැත්තට ඇවිල්ලා කොහොමද නේද උඩහ කරාල එළවෙන්නේ නේද ඔය පැත්තට උන්ට තින්න දැන් නෑනේ මිනිස්සු රට යනවා වගේ තමයි ඉතින් උනුත් එනවා නෑ මොනවද ඉන්නවද මොන්දු
මුල් දුන්නා. කියලා ඉරවු ඉන්නවා. හ්ම්. ඒ මොනවද ඉරවුමෙන් ඉන්න වාහන. වාහන වාහන ඒක දිගේ යනවා. නෑ. උන් එන්නේ පයින් වල ඉලව් මොන කොහොමද වාහන නැගලේ? වාහන නැගලා උන් මොනවද කියන්නේ පුරන් සාමාන්‍යව ඒක නැගලා වාහන නැගලා ඉන්න හන්දිය. එහෙම එන්න බෑ පයින් එන. ඒ ලෝරි සාල් ලෝරි ඒ ලෝරි යාර මේනවා. ඒව තමයි. එහෙම නැත්නම් බොම්බ වරන් බෑ සහනන්. ඔව් හදන්න බෑ. උන් ඇවිල්ලා ඒක තමයි මං කියන්නේ. බෝ වෙලා. ඔව් ඊට පස්සේ දෙන්නේ දෝඩුවක් ආවා කියන්නේ නැතු දුඹුයි. මේ මෙතන මේ වල් වත්තේ තියෙන මේ පොල්ලත්තේ පිටින් සතු දෙන්නේ නැහැ ගෑනු සතු තුන් දෙනෙක් ඉන්නේ. බලන්න අපි දන්නේ මුවෝ ඉන්නවා. ඔව් තික්මුව නරංචුවම ඉන්නේ නේ. සාන්දරයා පැත්තවත් වෙනු. ඔය තේවතුර වැලිමුව මාරු දෙලින් ගන්නවා. වැලිමුව මාරු දෙන තේවතුර. වැලිමුව පටුවල මම ඔය නුවරඑළියට යන කාලේ මම බලපෑම තේවතුර මාරු දෙන මම දකින්න වැලිමුව ඉන්නවා. ඒ කියන්නේ හොයන්න බෑ. පොඩි බල්ලෙක් වගේ මුල් කියන දුමුරු පාට. කෙද්දෙනෙක් ඉන්නවා. එහෙම. නෑ වැලිමුවට මම මීමින්න. වැලිමුව මීමින්න හොයන්න බෑ නේ. බස් එකේ දිවන්න බෑ මීමින්න අර ෆෝන් එක විතර උස්සේ නම් හොයන්න බෑ තමයි. මේ අඟල් 9 කුස වෙයි ඕන්න වැඩි වුණා. මීමින්න. වැලිමුව හොයන්න පුළුවන් බස් එක ගන්න කොහොමද? වැලිමුව හොයන්න පුළුවන්. බල්ලෙක් විතර සයිස් නේ. හැබැයි ඔය මීමින්නගේ මසුයි වැලිමුවගේ මස් වලට වැඩි තික්මුවගේ මස් හොඳයි කියනවනේ. රහයි කියනවනේ. තික්මුව ගෝනා මොෝනේ කෙන්කෝ නම් නෝ. ඔය වලල්ලා පිට කියන පැත්ත කොහෙද තියෙන්නේ? කළුතර නේද? ඒකනේ කැලෑව කොයි පැත්තද? ඔය ගෝන්නු එහෙම එකපාරට නිව්ස්වල මේ වලල්ලා පිට ප්‍රදේශයේ ගෝන්නු ඒ කැලෑවද ඒක? සිංහරාජයේ කිප්පුනේ. එහෙමයි. මනලාවට දැන් සිංහරාජයේ කිප්පුනේ. මේ පාර මේ මස්සිනල්ලා ගෙදරකම සිංහරාජයට යන්න තියෙනවා. යන්න ඒ ගෙදර කට්ටිය කැමතිුනේ. සිංහරාජයට යන්න මෙහෙන් ගියා. රක්පාන පැත්ත. රක්පානෙන් යනවා. ඒ කියන්නේ දකුණු පළාතේ ඉඳලා. නෑ. එන? රක්පානෙන්ට යන්න අතන නිවිටගලින් හරින්න ඕන. නිවිටගලින් කෙලින්පාර වළංගොඩ ඔව් වමට කෙලින්ම රක්පාන පාර. එහෙම. රක්පානෙන් තමයි යන්න තියෙන්නේ ඔය එහෙන් යන්න. සම්පූර්ණ පැත්ත යන රක්පාන තමයි නැත්තම් මේ මෙහෙ යන්න ඕන. කොහෙද මේ එලියා පැත්තට යනවා. ඒ සිංහරාජෙත් මාර දේවල් තියෙනවානේ. කූඩල්ලෝ ඉන්න ඔය පැත්තේ වෙන කැලෑවලට වඩානේ. මම මේ එක දැක්කා කියනවා මේ වෙදෙක් මොකද දෙන්නේ? ඕල ඒ මොකද? පොකුරෙන් ගුලි වගේ. ඉරිකිතනේ. ඒ ගුලිය මැද්දෙන් එක කන්න බෑනේ මොකක්ද? ටක්කර සනිකා වීදෙනවා. වීදෙනවානේ. මෙහෙම කරනකොට වීදෙනවානේ. අනිත් එක කද්දි රිදෙන්නෙත් නැහනේ. දැන් කූඩල කද්දි රිදෙන්නේ නැහැ. දන්නෙත් නැහැ කනවද නැද්ද කියලා. නේ? මං හිතන්නේ සමහර ඉන්ජෙක්ෂන් එක නිකන් ඇති නිකන් හිරි වැටෙන අයිටම් එකක් ඔය කෙලවල. ටිකක් කරනකොට කක්කු මාරනවා. අල්ලනවානේ. කක්කු මාරනවා. ගැලුණාට පස්සේ නම් කැක්කුමයි වගේ එනවා. අත ඉදි වෙනවා. ඒ උන්ගේ කටකරුණොත් එහෙම. චුයින් ගම් එක වගේ ඇදෙනවනේ. ගන්නම මේ බෝට්ටාල ගහනවා මේවා. කෙමිකල් එක ගන්නවා. ඉස්සර තියෙන සබන්නේ ගන්නේ නේද? මම ගහන කෙමිකල් එකක් තියෙන කෙමිකල් එක ගහපුවම එන්නේ. 100ට මේ ඉඩම් ගනිද්දි මේවයි සත්තු තියෙන නරි අරේ මේනේ 100 කියන්නේ. නරිද කියන්නේ කූඩල්ලොත් ඉතින්. කූඩල්ලෝනේ. තාමත් තමයි නරි නම් ඉන්නෝ. නැතිලා මේ යන්නේ. නේද? මේක හරන්න මොකක්ද කරපස්සේ නෑනේ. උන්ට ඉන්න තැනක් නැති වුණා. මොකෝ පාරට බහැරින්නේ නැහැ මිනිස්සු ගල් ගහනවා බල්ලෝ හපනවා. උන්ට බල්ලෝ එක පොර කන්නත් බෑනේ බල්ලට වැඩි චූටින්නේ නරිය නේද? බිල්ඩින් හදන්න පටන් ගත්තට පස්සේ නෑ.
කලින් හිටිය දැන් නැහැ. කතරගම ඒ පැත්තේ තියෙනවා. කොහොම හරි මේ දැක්කා ඔය මේ බෙදෙක් බෙහෙත් වන්න කියලා සිංහරාජද කොහෙද මොකක්ද ඒ කිව්වා මේ වැටිලා කාලෙකට ඉස්සෙල්ලා ඌ වැහෙන්නම කුවාගෙන ඉද්දි ඌ වැහෙන්න කූඩැල්ලු. ඒ කියන්නේ කූඩැල්ලු ගුලි වගේ අර වගේ ඇවිල්ලා අංක මොහගෙනලු. ලේ මොනවලු. කොච්චර හරියද හිතන්නද? බොරුත් දන්නෙත් නෑ හැබැයි අර වැඩි කළා කියන්න බෑ හැබැයි. දැන් සිංහරාජ අලියන්නේ නැහැ නේ. අලි දෙන්න ඉන්නේ. අලි දෙන්නේ ඉන්නේ සිංහරාජ අලියන් චූටි ඉන්නේ කැලේ කබල. අලි ඔක්කොම මැරුණා. සිංහරාජ අලි නෑ. රත්නපුරේ ඉන්නවනේ. සිරිපාද අඩවියේ ඉන්නවනේ. ඒක නම් ආටික පරා. අලි මරන්නේ නේ. සිංහරාජ තහනම් ලෝක උරුමයක් කරලා තහනම් කරලා තියෙන්නේ. මොකද්ද? තරයි සිංහරාජ ඉල්ලන්න බෑ. හොරාට කරන්න. ඔව් එලි කරන්නේ හොරාටයි නේ. ලංකා රජයට බෑත ලෝක උරුමයක්. ඇයි දැන් මේ ඔව් මේ උක ගහක් ගලවන්නවත් බෑ. ඇවිදින අඩිපාරෙන් පිටට අඩිය තියන්නත් බෑ කියන. නේ? ඒක හේතේන පරාකක් දෙන්න බෑ. ඒ නබර ලංකාව පිට ගෙනියන්නත් බෑ. ගෙනියන්න බෑනේ. කොහොමද ලංකාවේ තියෙන සත්තු ගෙනියන්න බෑනේ පිටට? මදුරුවෙක්වත් ගෙනියන්න බෑනේ. ඔව් ඒක හරිය වුණාට මේ ගෙනියන්න බෝල ලයිසන් කරලා මේ කරලා. එහෙම ගෙනියන්න බෑ. බෑනේ. නැත්තම් ගෙනියන්න පුළුවන් ඕකට යන මිනිස්සු කොච්චර ආයේ අරයනේ වටින දේවල් තියෙන බෙහෙත් වර්ගනේ. ඔයාගත්ත නැටි ගසුත් ඇති අනිවාර්යෙන්ම. ඔව්. අර රාවණා කියලා ගහක් තියෙනවනේ. මහ රාවණා කුඩා රාවණ ගහක් දෙයි පැලයන්නේ. අර මෙහෙම පැල ඇත්තඩිය කියයි. අමුතු නම් තියෙන බෙහෙත් තියෙන වර්ග තියෙනවනේ. මොකක්ද බෙහෙත්? බෙහෙත් නේ. තව තියෙනවා මේ හැඩයක්. මහා හැඩයක් කුඩා හැඩයක්. ඔක්කොම බෙහෙත් ගන්න. බෙහෙත් වර්ගනේ. ඉතින් බෙහෙත් යන්නේ. දැන් යන්න ඕන. හා? දැන් යන්න ඕනේ. එහෙනම් ගේ ආවා. ඔව්. එදාමත් නේ.